අපි අපේ අවසාන එපිසෝඩ් එකේදී කතා කරා ඒ කියන්නේ අපේ පාරිභෝගිකයෙක් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ සමාජ තත්ත්වය, ඔවුන්ගේ කැමැත්ත, ඒ වගේ දේවල් එක්ක අපි කොහොමද අපේ මාකටිං ස්ට්‍රැටජිස් හරියට යූස් කරලා සේල් එක වැඩි කරගන්නේ කියලා. අද අපි කතා කරන්න යන්නේ අපේ ව්‍යාපාරයට එළියෙන් ඉඳලා බාහිරව බලපෑම් ඇති කරන පිරිසක් ගැන. ඉතින් ව්‍යාපාරයක එළියෙන් ඉන්න පිරිස කියලා කිව්ව ගමන් හැමෝගෙම ඔළුවට මුලින්ම එන කෙනා තමයි තමන්ගේ ව්‍යාපාරයට ඉන්න තරගකරුවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කම්පිටිටර් ඇනලිසිස් එක ගැන. ගොඩක් අය හිතනවා තමන්ගේ ප්‍රොඩක්ට් එක මොනියම් හෝ විදිහකට සෙල් කරාම ඇති. එහෙම නැත්නම් තමන්ගේ පාරිභෝගිකයා තෘප්තිමත් කරාම ඇති කියලා. ඒක වැරදි. මොකද කම්පිටිටර් ඇනලිසිස් එක ගොඩක් වැදගත් වෙනවා අපේ ව්‍යාපාර ග්‍රෝ කරද්දී. ඉතින් අද මේ කතාවත් එක්ක එකතු වෙනවා වෙනදා වගේම සචින්ත. වෙල්කම් ටු ද සිසෙන්කෝ ඩයරිස්. කොහොමද ඉමේෂ්? ඉතින් සචින්ත මේ අපි දැන් කලින් කතා කරා වගේ මේ කම්පිටිටර් ඇනලිසිස් කියන්නේ මොකක්ද? පොඩක් අපි කතාව පටන් ගමු. කම්පිටිටර් කෙනෙක් කියන්නේ මොකක්ද කියන තැනින්. ඉමේෂ් කම්පියුටර් කෙනෙක් කියන්නේ අපේ ව්‍යාපාරයක් ගද්දී ව්‍යාපාරයකට ඉන්න තරගකරු. අපි සිංහලෙන් කිව්වොත් තරගකරු. එතකොට තරගකරුවෙක් කොහොමද ව්‍යාපාරයකට තරගකරුවෙක් වෙන්නේ? දැන් හිතන්න මගේ ව්‍යාපාරයට තවත් තරගකරුවෙක් වෙන්න පුළුවන් ඔයා. එතකොට ඔයා කොහොමද මගේ ව්‍යාපාරයට තරගකරුවෙක් වෙන්නේ? ඊට අඳුර ගන්න පුළුවන් මම කරන ව්‍යාපාරයේ වගේම ව්‍යාපාරයක් තමයි ඔයා කරන්නේ. එහෙම නැත්නම් මම මගේ පාරිභෝගිකයන්ව තෘප්තිමත් කරන විදිහටම තමයි ඔයා ඔයාගේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයන්ව තෘප්තිමත් කරන්නේ. ඔව් එතකොට සචින්ත මේ තරගකරුවෙක් අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒක ඕකේ දැන් අපි ගොඩක් අය කරන වැරද්දක් තමයි අපි උනත් සේල්ස් කරන මුල් කාලේ කරපු වැරද්දක් තමයි අපේ කම්පිටිටර් මෙහෙම කරනවා ඇති. හිතලු කියලා කියන්නේ අපි අපේ භාෂාවෙන් කියන්නේ අපි හිතනවා හිතලු කියලා කියන්නේ. එතකොට මේක වැරදි නේද සචින්ත? අනිවාර්යෙන් වැරදි. කියන්නේ අපිට කවදාවත් ඩිසිෂන් එකක් ගත්තේ අපේ හිතේ තියෙන දේට අනුව ඩිසිෂන් එකක් ගන්න බෑ. බෑ කියන්නේ මොකද එහෙම ඩිසිෂන් ගන්න පුළුවන්. කියන්නේ හරියන සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ස්ට්‍රැටජිකලි ඒක හරිය නෑ. ඒ වගේ ඩිසිෂන්ස් ගන්න එක. ඒක නිසා අපි හැම වෙලේම කරන්න ඕනේ අපිට තියෙනවා යම්කිසි ඩේටා එකක්. ඒ ඩේටා එක ඇනලයිස් කරලා අපි ඩිසිෂන් එකක් ගන්න ඕනේ හරියටම හරියන විදිහට. හරි. එතකොට සචින්ත අපි දැන් අර අපි අන්තිම එපිසෝඩ් එකේදී කතා කරා අපේ කස්ටමර් කෙනෙක්ව කොහොමද ඇනලයිස් කරගන්නේ. එයා මොන වගේ තත්වයක ඉන්න කෙනෙක්ද, මොන වගේ සමාජ ආශ්‍රයයක්ද තියෙන්නේ, අන්න ඒ වගේ දේවල්. එතකොට මේ කම්පිටිටර් ඇනලිසිස් එක කොහොමද කරන්න කියන එක පොඩ්ඩක් අපිට විග්‍රහ කරන්න පුළුවන්ද ඔයාලට? අපි කලින් කතා කරනවා ඉමේජ් කවුද කම්පියුටර් කෙනෙක් කියන්නේ කියලා. ඒගොල්ලෝ තමයි අපි බිස්නස් එකේ කම්පිටිටර්ස්ලා කියලා ඩිෆයින් කරගත්තට පස්සේ අපි බලන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද අපේ පාරිභෝගිකයන්ට එතකොට සමාජයේ අපි සේවාව සපයන අනික් කට්ටියට මේගොල්ලෝගේ සේවාව සපයන්න. ගොඩක් කට්ටිය මේ කම්පියුටර් ඇනලිසිස් කියන එක වැරදි අර්ථකථනය කරගන්න අපි මේකෙන් කරන්නේ කම්පියුටර්ස්ලා කොපි කරන එක කියලා. කොහෙත්ම නෑ අපිට අපි බිස්නස් එකක් කරද්දී කවදාවත් තව කෙනෙක්ව කොපි කරලා එයාම කරන සර්විස් එක එයාම කරන බිස්නස් එක අපි කරන්න ගියොත් ඒක ෆේල් වෙනවා. ඒක නිසා කොයි වෙලේකවත් අපි බලන්න හොඳ නෑ තව කෙනෙක්ව කොපි කරලා කරනදී. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙයා මොනවද කරන්නේ. එයා ගැන හොඳ ස්ටඩි එකක්. ස්ටඩි එක වෙනයි කොපි කරනවා වෙනයි. අපි එයා ගැන හොඳ ස්ටඩි එකක් කරන්න ඕනේ. ඒ ස්ටඩි එක තමයි අපි කම්පියුටර් ඇනලිසිස් කියලා අපි විග්‍රහ කරන්නේ. අපි මේ ස්ටඩි එක කරද්දී දත්ත කිහිපයක්ව බලන විශ්ලේෂණය කරලා. එයා මොන වගේ සේල්ස්ද කරන්නේ? එයාගේ සේල්ස් කොච්චර කවුන්ට් එකකින් මූව් වෙනවද? එයාගේ සේල්ස් ටික කොච්චර එයාගේ ඔඩියන්ස් එකක් එයාවට ඉන්නවද? සහ එයාගේ පාරිභෝගික කොච්චර ප්‍රමාණයක් එයාවට ඉන්නවද? මේ වගේ දේවල් එක්ක අපි බලනවා තමයි. එයාගේ ශක්තියින් මොනවද? එතකොට වීක්නසස් මොනවද? එයාට තියෙන ත්‍රෙට්ස් මොනවද? සහ ඒ වගේ දේවල් වලින් අපි අයිඩෙන්ටිෆයි කරන්න අපිට තියෙන ඔපචුනිටිස් මොනවද කියන දේ. සොට් එකක් අපි හදා ගන්නවා කම්පියුටර් ගැන. එතකොට මේ කම්පියුටර් ගැන හදාගන්න සොට් එකෙන් අපිට පුළුවන් ඉස්සර ඩිසිෂන්ස් ගන්න මොන වගේ දේවල්ද අපිට තියෙන ඔපචුනිටිස් මෙන්න මේ විදිහට කරද්දී මේ විදිහට කරොත් මොනවද අපිට ෆේල් වෙන්න පුළුවන් දේවල්. මේ දත්ත නැතුව කවදාවත් බිස්නස් එකකදී ප්‍රෙඩික්ට් කරන්න හොඳ නැහැ. අර කලින් වගේ හිතලු ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ බිස්නස් එක පටන් ගද්දී. අරයා මෙච්චර සේල් එකක් කරනවා ඇති. එතකොට එයාට මෙච්චර ඉන්කම් එකක් එනවා ඇති. ඒ වගේ දේවල් අපි හිතන්න හොඳ නැහැ දත්ත නැතුව. එතකොට අපි ටූල්ස් පාවිච්චි කරලා දත්ත මත ඇනලයිස් කරන්න ඕනේ අපේ කම්පියුටර්ස්ලා. අන්නේ ඇනලිසිස් ප්‍රොසෙස් එකට තමයි අපි කම්පියුටර් ඇනලිසිස් කියලා කියන්නේ. හරි සචින්ත. එතකොට ඒක හරි ලස්සනට කිව්වා මේ කොහොමද අපි අපේ තරංකරුවෙක්ව විශ්ලේෂණය කරන්නේ කම්පියුටර් ඇනලිසිස් එකක් කොහොමද කරන්න කියලා. මට ඕක තව චුට්ටක් පැහැදිලි කරලා ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් එක්කම මට කියලා දෙන්න පුළුවන්ද? ඉස්සල්ලාම අපි අපේ කම්පියුටර්ස්ලව වර්ග දෙකකට බෙදාගමු. ඒකේ පළවෙනි එක තමයි ඩිරෙක්ට් කම්පියුටර්. ඒ කියන්නේ අපි විකුණන දේම එයාත් විකුණනවා. නැත්තම් ඒ හා සමානව ළඟින් යන දෙයක් එයා විකුණනවා. ඉන්ඩිරෙක්ට් කම්පියුටර්ස්ලා කියන්නේ ඉමේජ් අපේ පාරිභෝගිකයන් වෙනත් අයරකින් තෘප්තිමත් කරන අය නැත්නම් එයාලගේ අවශ්‍යතා සපුරන අයට තමයි ඉන්ඩිරෙක්ට් කම්පියුටර්ස්ලා කියන්නේ. ඉස්සෙල්ලා අපි මේ වැඩේදී ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කම්පියුටර්ස්ලා කියලා වර්ග දෙකකට අපි බෙදා ගන්න ඕනේ ප්‍රොසෙස් එක පටන් ගන්න කලින්. ඊළඟට වැදගත්ම දේ තමයි ඉමේජ් එයාලගේ මාකටිං චැනල්ස් අයිඩෙන්ටිෆයි කරගන්න එක. නැත්නම් හොඳට ඔබ්සර්ව් කරන එක. මාකටිං චැනල්ස් කියලා අපි මීන් කරන්නේ එයාලා සේල්ස් කරන්නේ Facebook එකේද, Instagram එකේද, TikTok එකේද, තව එක එක අපිට channels තියෙනවානේ WhatsAppද. අන්න ඒ වගේද එයාලගේ සේල්ස් යන්නේ. එතකොට සේල්ස් කරනවා නම් එයාලා සේල්ස් කරන්නේ කොහොමද? සහ අපිට බලා ගන්න තව හොඳ
හොඳ දෙයක් තියෙනවා ඉමේජ් මේ Meta Ads library එක. ඔබට identify කරගන්න පුළුවන් මොනවා වගේ ads campaign ද run කරලා තියෙන්නේ. අපේ වගේ sales කරන තව කොච්චර ප්‍රමාණයක් මේකේ ඉන්නවද? එතකොට ඒගොල්ලෝ කරන්නේ මොනවා වගේ ads ද සාමාන්‍යයෙන් ඒ වගේ අපිට rough count එකක් ගන්න පුළුවනි ඔය ads library එකකින්. සහාර මේ කොච්චර ads ප්‍රමාණයක් run කරනවද එයාලගේ එක product එකක් වෙනුවෙන් කියන එක වුණත් අපිට ඊළඟට ඉමේජ් මම කියන්නම් මේක value point එකක්. හරි. මේ point එක හරියට අපි analyze කරගත්තොත් ඉමේජ් අපිට පුළුවන් අපේ business එකේ ලොකු growth එකක් ගන්න. මේ තමයි customer reviews analyze කරන එක. කියන්නේ අපේ competitors ලගේ customers ලා දාපු reviews ඒගොල්ලන්ට. එතකොට ඒ review එකක් කියන්නේ සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් එහෙම නැත්නම් ෆීඩ්බැක් එකක් ඒ ඕනම දෙයක් කස්ටමර් රිව්යු එකක් වෙන්න පුළුවන්. අන්න ওই රිව්යුස් ටික හරි ලස්සනට ඇනලයිස් කරගත්තා නම් අපිට පුළුවනි අපේ කස්ටමර්ගේ වීක් පොයින්ට්ස් මොනවද? තේරෙනවද? අපේ කස්ටමර්ගේ හොඳ දේවල් මොනවද? සහ අපිට ඊට වඩා හොඳ දේවල් කරන්න පුළුවන් මොනවද කියලා හොඳට ගන්න පුළුවන් අයිඩියා එකක් ඔය කස්ටමර් රිව්යුස් ටික ඇනලයිස් කරගත්තට පස්සේ. එතකොට අපිට ඔතනින් තව අයිඩියා එකක් ගන්න පුළුවන් අපේ කස්ටමර්ස්ලාගේ පේන් පොයින්ට්ස් මොනවද? එතකොට සමහර වෙලාවට කස්ටමර්ස්ලාගේ තියෙන ප්‍රශ්න ගැන අපි බිස්නස් එකක් කියන කෙලිම තව කෙනෙක්ගේ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් නේ. ඔව් හරි. එතකොට ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එක ගෙන්න පුළුවනි අපි කස්ටමර්ස්ලාගේ පේන් පොයින්ට්ස් මොනවද කියලා හොඳට ඇනලයිස් කරන්න පුළුවන් කම්පිටිටර්ස්ලාගේ කස්ටමර් රිව්ස් බැලුවට පස්සේ. මම මේක ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් එක්ක වඩා එක්ස්ප්ලেইন කරන්නම්. දැන් ඔන්න අපි බලාපොරොත්තු වෙන ඔන්ලයින් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න. එතකොට තවත් මේ රටේ ඇති තරම් ශ්‍රී ලංකාවේ ඇතුළේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් තියෙනවානේ. එතකොට ඒ ක්ලෝතින් බ්‍රෑන්ඩ් කියන්නේ අපි කම්පිටිටර්ස්ලානේ. ඔන්න අපි පටන් ගන්න අපි කම්පිටිටර්ස්ලාගේ කස්ටමර් රිව්ස් ඇනලයිස් කරා. අපි එක තැනක අයිඩෙන්ටිෆයි කරගන්නවා සහ අපි රිව්ස් ගොඩක් ඇනලයිස් කරුවට පස්සේ සහ අපිට කස්ටමර්ස්ලා පේන් පොයින්ට් අයිඩෙන්ටිෆයි වුණාට පස්සේ අපි දැනගන්න ක්ලෝතින් බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ ඩෙලිවරි මොස්ට්ලි ඩිලේ වෙනවා. ගොඩක් කට්ටියගේ ඩෙලිවරි ඩිලේ වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ රිප්ලයි කරන්නේ නැහැ මැසේජ් එකක් දාපු ගමන්. රිප්ලයි කරන්න සෑහෙන කල් ගන්නවා. ඒකට කස්ටමර්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම බිස්නස් එක පැත්තෙන් ඒකට එන්ගේජ් වෙලා ඒකේ කස්ටමර්ගේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. අන්න කස්ටමර්ගේ ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ කියන්නේ මෙතන ප්‍රශ්නයක් නේ ලොකුට බිස්නස් සේල්ස් අඩු වෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා chance එක. අයිඩෙන්ටිෆයි කරගන්න මෙතන ગેප් එකක්. මොකද්ද ગેප් එක තියෙන්නේ? ඩෙලිවරි ලේට් ගොඩක් අයගේ මැසේජ් රෙස්පොන්ස් රේට් එක මාරම ස්ලෝ. ඉතින් අපේ බ්‍රෑන්ඩ් එකේ කැම්පේන් එකේ තීම් එක කරගන්න පුළුවන් අපිට පැය 24න් ඩිලිවර් කරනවා. විනාඩි 5න් මැසේජ් එක රිප්ලයි කරනවා. ඔයාටත් ඒකට අයිඩියාස් ඇති මේ දෙන්න. උදාහරණයක් මම කියන්නේ සචින්තගේ කිව්ව කතාවටම පොඩි ප්ලස් පොයින්ට් එකක් වගේ. පෝස්ට් එකක් හදලා දැම්මා වුණත් අර එක කොනක තියෙනවා නම් ඩෙලිවර් එක within 24 hours යනවා කියලා මිනිස්සු කැමති ඒක ගන්න. අපි වුණත් ඔය දැන් අපි දන්නම බ්‍රෑන්ඩ්ස් වල ඕනේ තරම් weaknesses තියෙනවනේ. හැබැයි පොඩියට කරන clothing brands තියෙනවා ඊට වැඩිය සෑහෙන ලොකු customer service එකක් දෙනවා. එතකොට මිනිස්සු ඒවට ඇදෙනවා. ඉතින් කවදා හරි අර පොඩියට තියෙන දේවල් නේ ලොකු වෙන්නේ කොහොමද? ඉතින් මේ වගේ අර competitor analysis එක හරියට කරවොත් එයාලට තව ලොකු ගේන් එකක් ගන්න පුළුවන් බිස්නස් එකට. අනිවාර්යෙන්. මම තව පොඩි දෙයක් highlight කරන්න ඉමේජ්. අපි බිස්නස් එකක් කරන්න ඕනේ. තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න. මොකද තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන තාක් අපේ බිස්නස් එකට සේල්ස් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි අර ඒ මනුස්සයාගේ ප්‍රශ්නේ සාපේක්ෂව කොහොමද විසඳන්නේ කියන දේ කියන්නේ වැඩි වශයෙන් විසඳනවද අඩුවෙන් විසඳනවද කියන මත තමයි අපේ බිස්නස් එකේ සේල්ස් ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ කස්ටමර්ගේ තියෙන ප්‍රශ්නේ හොඳට විසඳලා තව ප්‍රශ්නයක් ඇති නොවන විදිහට අපි බිස්නස් එක තියාගන්න. එතකොට සචින්තර ඔයා කියන කතාවේ මේ කම්පිටිටර් ඇනලිසිස් එක උතන්ට වැදගත් වෙන්නේ කම්පිටිටර් ඉන්න කස්ටමර්ගේ තියෙන ගැටලුවක් අපේ බිස්නස් එක through අපි රිසෝල්ව් කරනවා. ඒකෙන් අපේ බිස්නස් එකේ ගේන් එක වැඩි වෙනවා. සරලව සචින්තෝ කියන්නේ ඔය කතාවනේ. ඉතින් අර සචින්ත කිව්වා වගේ බිස්නස් එකක් කියලා කියන්නේ මිනිස්සෙක්ගේ තව ප්‍රශ්නයක් රිසෝල්ව් කරන එකනේ. එතකොට අපි දැන් මේ මෙච්චර වෙලා කතා කරපු දේවල් ප්‍රැක්ටිකලි යූස් කරනවා කියන්නේ එයාට ආයි තප්පර ගානකින් එයාගේ සේල් එක වැඩි කරගන්න පුළුවන්. ඔව්. ඉතින් ඉමේජ් දැන් අපි බලන් ඉන්න කට්ටියට තේරෙනවා ඇති මේ අපේ තරගකරුවන්ව පරාජය කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නේ ඒගොල්ලන්ගේ වැරදි වලින්. ඒතකොට ඒත් එක්කම තමයි අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් ඉමේජ් මේ අපි මේ කම්පිටිටර්ස්ලා ඇනලයිස් කරනවානේ. ඒ වගේම තමයි අපිවත් ඔය වගේම ඇනලයිස් වෙනවා කොහේ හරි තැනක. ඉතින් ඒ නිසා මම සජෙස්ට් කරන්නේ අපේ බිස්නස් කරන කට්ටියට මේ කම්පිටිටර් ඇනලිසිස් කියන දේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ විතරක් කරලා දාලා නවත්තන්න එපා. මේක දිගටම මේන්ටේන් කරන්න. මොකද අපි ඇනලයිස් කරනවා වගේම තව කෙනෙක් අපිත් තව කෙනෙක්ගේ ඇනලයිස් කරන කම්පියුටර් කෙනෙක් වෙන්න බලෝනේ. ඒක නිසා මේ තරඟකාරීත්වය කියන දිගටම රඳා පවතින දෙයක්. තරඟකාරීත්වය හැමදාම තියෙනවා මේ ලෝකේ. ඒක නිසා මේ කම්පියුටර් ඇනලිසිස් කියන වගේ වටිනා දෙයක් බිස්නස් එකේ අඩුම මාසෙන් මාසෙටවත් මේන්ටේන් කරන්න. එතකොට මේ වගේ දෙයකින් ලොකු බිස්නස් නොලෙජ් එකක් ගේන් කරගන්න පුළුවනි. එතකොට දැන් මේ වීඩියෝ එක බලන් හිටිය කෙනෙක්ට අදහසක් ඇති කම්පියුටර් ඇනලිසිස් කියන එක කොච්චර වැදගත්ද? සහ ඔයාගේ ව්‍යාපාරයේ ඔයාගේ සේල්ස් වැඩි කරගන්න කොච්චර ලොකු ඉෆෙක්ට් එකක් වෙනවද? ඒ වගේම තමයි ඔයාගේ තියෙන හරි වැරදි. ඒ වගේම සචින්ත මම මේ අවසානට මම පොඩි දෙයක් එකතු කරන්න. කම්පියුටර් ඇනලිසිස් එකක් වගේම තමන්ට තමන්ගේ ව්‍යාපාරය ගැන ඇනලිසිස් එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ අපි ඒකත් කියනවා. අනිත් අය කරන දේ වගේම තමන්ගේ ව්‍යාපාරය කරන දේත් ඔයා ඇනලයිස් කරලා බලන්න. ඉතින් එතකොට ඔයාගේ ව්‍යාපාරය අපි මේ හැමදාම කතා කරනවා වගේ 10x අනිවාර්යෙන් ඔයාට සේල්ස් ග්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බෙමු සචින්. thank you ඔයාගේ knowledge එක අපිත් එක්ක share කරාට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයා
අද ඉඳන් ඔයාගේ කම්පිටිටර්ස්ලා දිහා වෙනම ඈකින් බලන්න. ඒ කියන්නේ ඔයාගේ කම්පිටිටර් කෙනෙක් කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට ලොකු ඩේටා එකක්. ව්‍යාපාරයේ අවට තියෙන දේවල් ගැනත් හරි අවධානයෙන් ඉන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා. ඔයාට මේ වීඩියෝ එක වටිනවා නම් ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් වැලියු කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.